මැරෙන වෙලාවට මොනවා මතක් වෙයිද දන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානාම බය වෙන්න එපා. ඔබ යමක්ද වැඩිපුර පුරුදු කරන්නේ ඒක තමයි කිව්වා ඔබගේ මරණයට එන්නේ ඉදිරියට. ගහක් යම් පැත්තකටද නැමිලා තියෙන්නේ ඒ ගහ කැපුවොත් වැටෙන්නේ නැමිලා දින පැත්තට. ඒ නිසා ඔබ වැඩිපුර පුරුදු කරන්නේ කරුණාව මෛත්‍රිය නම් මැරෙන වෙලාවේ මොනවද හිතන්නේ කියලා ඒ කල්පනා කරන්න දෙයක් නැහැ. ඔබගේ හිත වැඩිපුර තුනුරුවන්ට බරයි නම් පිනට බරයි නම් යහපතට බරයි නම් ඉවසීමට බරයි නම් මැරෙන වෙලාවේ මොකද්ද කියලා ප්ලෑන් කරන්න දෙයක් නැහැ. ඔබගේ ජීවිතේ නැඹුරු වෙච්ච පැත්තට ඔබගේ උපත සිද්ධ වෙනවා. දුවේ පුතේ පින්වතුනි ඔයාලා බලන්න දැන් වැඩිපුර නැඹුරු කොහෙටද? පරණ දේවල්ම හිත හිතා ඉන්න එපා. මට කවුරුවත් නැහැ, මාව තේරුම් ගන්න නැහැ, මං අසරණයි. ශෝක කර කර ඉන්න එපා. ශෝක නොකිරීම අශෝකං විරජං khේම ඒතම් මංගලමතම. ශෝක කරන්න එපා.